ආයිබෝවන් අද අපි හදන්න යන්නේ ලංකාවට ආවේනික වෙච්ච ආහාර වර්ගයක්. ඒ තමයි බිබික්කා. ඉතින් ගොඩක් දෙනෙක් මේක පොල් කේක් කියලාත් හඳුන්වනවා. ඉතින් නත්තල් කාලේ අපේ ගෙවල් වල සුලභව දක්නට ලැබෙන ආහාර වර්ගයක් තමයි මේ බිබික්කා. අපි දැන් බලමු ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. ඉතින් අපි බලමු මේ බිබික්කන් හදාගන්නේ කොහොමද කියලා. පළමු පියවර විදියට ගෑස් එක දාලා අපි මහඳුරු තේ හැඳි භාගයක්, එනසාල් 3ක් සහ කරාඹු නැටි 3ක් පෑන් එකකට දාලා විනාඩි 2ක් විතර රත් කරලා ඒක වංගෙඩිය කොටාගෙන එනසාල් පොතු විසි කරලා පවුඩර් එකක් හදාගන්න ඕන. දෙවන පියවර විදියට අපි භාජනයකට පාන් පිටි ටික දාලා ඒකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න අවශ්‍ය වෙනවා. තුන්වන පියවර විදියට අපි භාජනයකට හකුරු ටිකයි පොල් පැණි ටිකයි දාලා ගෑස් එක දාලා ඒක බුබුලු දානකම් හැඳි ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ගාගත්ත පොල් ටික ඒකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. හතරවන පියවර විදියට අපි ගෑස් එක නිවලා ලුණු, වැනිලා, කුඩු කරගත් කජු, වියලි මිදි, රට ඉඳි, දෙහි ගෙඩි භාගයක ග්‍රේට් කරගත්තු ලෙල්ල, කුඩු කරපු ඉඟුරු සහ අපි කලින් හදාගත්ත පවුඩර් එක එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. පස්වෙනි පියවර විදියට කලින් මිශ්‍රණයට රුලන් ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරලා පාන් පිටි බේකින් පවුඩර් මිශ්‍රණයත් ටිකෙන් ටික එකතු කරගෙන සියල්ලම අවසන් වරට හොඳට මිශ්‍ර කරගන්න අවශ්‍ය වෙනවා. හයවෙනි පියවර විදියට අපි oven එක සෙල්සියස් අංශක 160ක උෂ්ණත්වයට රත් කරලා අපි හදාගත්තු මිශ්‍රණය පත්තර කොළ කිහිපයක් සහ සව් කොළයකින් ආවරණය කරපු කුඩා බේකින් ඩිෂ් එකකට දාලා විනාඩි 45ක් රත් කරගන්න ඕනේ. හත්වෙනි පියවර විදියට කේක් එක එළියට අරගෙන කේක් එකේ උඩ කොටස කජු වලින් සරසලා සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයට රත් කරපු oven එකේ අපි තව විනාඩි 25ක් රත් කරගන්න ඕනේ. ඊළඟට 8වෙනි පියවර විදියට අපිට කේක් එක oven එකෙන් එළියට අරගෙන විනාඩි 15ක් විතර තියලා ඊට පස්සේ කපලා රස බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ටත් බිබික්කන් එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය පොල් කේක් මේ වගේ හදන්න පුළුවන්. ඉතින් නත්තල් සමයේ ඕගොල්ලොත් මේක හදලා රස බලන්න. මේක දවසකට පස්සේ කනවා නම් මීට වඩා ගොඩාක් රසයි. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. ලබන්නා වූ නත්තල ඔබ සැමට සුබ නත්තලක් වේවා. ඔබ සැමට ජේසු ක්‍රිස්තයි.